යේසුස් වහන්සේගේ නාමෙන් ආසිරි. මම මේ දවස්වල බයිබලේ කියවනවනේ. ඒක ඔබගෙන් බොහෝ අය නරඹලා මට ලියලා තියෙනවා අනේ පාස්ටර් සුරේෂ් මේක ලොකු ආශිර්වාදයක්. ඒකත් විශේෂයෙන්ම ඔය බයිබලේ සමහර සිදුවීම් සිදුවෙච්ච ස්ථානවලට ගිහිල්ලා මම ඒවා කියවනකොට ඒක බොහෝ අයට ආශිර්වාදයක් වෙලා තියෙනවා කියලා මට ඔබ කියලා තියෙනවා. දෙවියන් වහන්සේට සියලු මහිමය ගෞරවය ප්‍රශංසාව වේවා. දැන් මම කියන්න යන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. දැන් මේ දැනට මේ මම සිංහලෙන් බයිබලේ කියවන මේ බයිබල් කියවීම අපේ ප්‍රධාන නාලිකාවෙත් ඒ වගේම ඒ සිංහල බයිබලයට කියලා වෙන් කරන ලද අලුතෙන් අප විසින් ආරම්භ කරන ලද නාලිකාවෙත් මේවා අපි මුදා හරිනවා. දැන් ඉතින් මගේ දේශනා මගේ ප්‍රධාන නාලිකාව ඔස්සේ බලන දෙමළ භාෂාව දන්න සිංහල භාෂාව දන්න ඒ වගේම ඉංග්‍රීසි භාෂාව දන්න බොහෝ අය මට කියනවා අනේ පාස්ටර් මේ බයිබලේ හැමදාම සිංහලෙනුයි දෙමළෙනුයි ඉංග්‍රීසියෙනුයි පරිච්ඡේදයක් මෙහෙම මුදාහරිනු ලබන නිසා අර හැමදාම අපි බලබලා පුලපුලා ඉන්න ඒ අලුත් දේශන අපිට නරඹන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දැන් හොයලා බලන්න වෙලා තියෙනවා පල්ලෙහාට ගිහින් ඔය බයිබල් කියවන ඒ වීඩියෝවන් පහු කරගෙන පල්ලෙහාට ගොස් හොයන්න වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ සමහරුන්ට පොඩි අපහසුතාවයක් කියලා තියෙනවා. ඒක මම හිතනවා ඒක ඒගොල්ලෝ කියන එක හරි කියලා. ඒ නිසා මම බයිබල් කියවන ඒ වැඩසටහන නරඹන ඔබගෙන් මම ඉතා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා. ඒක තමයි මගේ ප්‍රධාන නාලිකාවෙන් ඔය බයිබල් කියවීම නොබලා එය සඳහා වෙන් කරන ලද එම නාලිකාවට ගොස් එතනින් ඒක නරඹන්න කියලා. ඉතින් දැන් මේ වීඩියෝ එකේ පළවෙනි කොමෙන්ට් එකේ අපි ඒ ලින්ක් එක දාන්නම්. ඒ අලුතෙන් එය සඳහා කැප කරන ලද සිංහල බයිබලේ මම කියවන ඒ පරිච්ඡේද ඒ නාලිකාව පිළිබඳව ඒ ලින්ක් එක අපි දාන්නම්. කරුණා කරලා ඒකට ගොස් ඒ බයිබලේ ඔබට අහන්න පුළුවන්. එය බලන්න පුළුවන්. දැනට උත්පත්ති පොත අපි සම්පූර්ණයෙන්ම හමාර කරලා තියෙනවා. ගීතාවලිය මේ දවස්වල යනවා මම හිතන්නේ අද ගීතාවලිය 124 ඔබට ලැබෙන්න ඇති. ඉතින් මේ මම දැනුත් ඉන්නේ ඊශ්‍රායල් වල. ඉතින් බොහෝ දේවල් තවත් පටිගත කරන්න තියෙනවා. ඉතින් ගොඩාක් තැන්වලට ගිහිල්ලා තුර්කි වලට ගිහිල්ලා ග්‍රීස් වලට ගිහිල්ලා ඒ වගේම බොහෝ ස්ථානවලට ගිහිල්ලා මම පටිගත කරලා තිබෙනවා. ඒවා යථා කාලයේදී ඒ පරිච්ඡේද ඔබට ලැබෙවි. ඒ නිසා කරුණා කරලා එම සිංහල බයිබල් නාලිකාවට ගොස් නරඹන්න කියලා ඔබගෙන් ඉල්ලනවා. ඉතින් මේ නාලිකාවේ මගේ බයිබල් කියවීම දැන් මේ ජූනි මාසේ 30 වෙනිදා දක්වා අපි මුදා හරිනවා. ජූලි 1 වෙනිදායින් පස්සේ මේ ප්‍රධාන නාලිකාවේ ඒ මගේ බයිබල් කියවීම ආය අපි මුදා හරින්නේ නැහැ. දැනට මුදා හැරලා තිබෙන දේවලුත් අපි වසනවා. ඒ කියන්නේ බයිබල් කියවීම විතරක්. මොකද අර නාලිකාවේ සම්පූර්ණයෙන්ම ඔබට බලා ගන්න පුළුවන් නිසා. ඒ නිසා මේකට ඔබ කරුණා කරලා යහපත් සහයෝගයක් දක්වන්න කියලා උදක්ම ඉල්ලනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මං වෙනුවෙන් තව යාඥා කරගන්න මට ගොඩක් ශරීර ශක්තිය ඕනේ. දැන් ඊශ්‍රායල් වල දේශගුණයත් පොඩ්ඩක් රාශනේ උණුසුම්. ඉතින් හමාරුවෙන් තමයි මම පටිගත කරන්න වෙන්නේ. මං වෙනුවෙන් යාඥා කරගන්න මේක දෙවියන් වහන්සේට කරන විශාල සේවයක්. අනික මේ මගේ සේවය නොමිලේනේ මම ලබා දෙන්නේ. ඒ නිසා මේක හම්බ කිරීමක්වත් අපිව ප්‍රසිද්ධ කරගන්න කරන දෙයක්වත් නෙවෙයි. සම්පූර්ණයෙන්ම 100% ඔබට ආශිර්වාදයක් වෙන්නයි. දෙවියන් වහන්සේගේ නාමයට මහිමය ගෙන දෙන්නයි තමයි මේ සේවය මම කරන්නේ. එහෙනම් මම බයිබල් කියවන එක ඔබත් අහලා දෙවියන් වහන්සේගේ වචනේ තව වර්ධනය වෙන්න දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආසිරි ඔබට බොහොම ස්තුතියි.